ටේමු එකෙන් අපි ඕඩර් කරා බඩු වගේක්. බලමු දැන් මේ ගානට ලාභද පාඩුද කියලා. ලොකු ගණන් නම් ගියේ නෑ. මේ අයිටම් ගොඩක් ආවා මේකට. මුලින්ම මේ මට නම් නෙවෙයි අපේ ගෙදරට එන්න ගත්තේ. ලිප්ස්ටික් එකක් තියෙනවා මේක ඩොලර් 7 ගාණක් $0.5ක් වගේ. මෙන්න මේක. ඒ කියන්නේ රුපියල් 100 ගාණයි මේක වෙන්නේ. පළවෙනි එක. දෙවෙනි එක මේ කරාබු වගේ. මේක $0.07යි. ඒ කියන්නේ 200 ගාණක් වගේ වෙන්නේ. ලංකාවේ ඔය වගේ දෙගුණයක් විතර වේ හැබැයි. බලමු. ඊළඟට මේ පොඩි මේ නෝට්බුක් එකක් ඔය එක එක ලියන්න ඒවට උවමනා වෙනවා. ඕක $0.25යි. ඒ කියන්නේ රුපියල් 120ක් වගේ. ඒක නම් ලංකාවෙත් එක වගේ මං හිතන්නේ. ඒත් අර කලින් වගේ එකත් $0.5ක් වගේ. $0.5 භාගයක්. ඒ කියන්නේ 150ක් විතර වගේ. සමහර බඩු තියෙනවා අඩු. සමහර ඒවා තියෙනවා වැඩි හැබැයි. ඊළඟට බලමු. ඊළඟට තියෙනවා එක ඇවිල්ලා මොකද්ද හයිලයිට් එක එකයි දෙකයි තුන හයක් තියෙනවා. ඔක ඩොලර් 2ක් වගේ වුණා. ඒ කියන්නේ රුපියල් 600ක් විතර වගේ. ඊළඟට බලමු මොකද කියලා. පොඩ්ඩක් ඉන්න විනාඩියක් ඉන්න. හැබැයි බඩු වෙන ටික පරක්කු වෙනවා මේ දවස්වල. මේ අර මොකක් හරි කුරිය ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අධික ලෙස මෙහෙ ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුමට සැපයුම විදියට මම හිතන්නේ මේක කරන්නේ මේ ගොඩක් අර තුන්වෙනි පාර්ශවයක් වගේ කුරිය සමාගම් හරහා තමයි කරන්නේ. ඒකෙද ටිකක් පරක්කු වෙනවා ඕඩර් එන්න. කොහොමත් එනවා නෑවිලි ඉන්නේ. ඊළඟට මෙන්න මේ බෑග් එක. මේ බෑග් එක උනා සාමාන්‍යයෙන් $2.07යි. ඒ කියන්නේ ඒකට රුපියල් 800 ගාණක් වගේ වෙනවා. එච්චර වෙනවද කියලා මේක නම් පාඩුවේ ගානට. නිකන් මේ ෆොටෝ එක තියෙන එක නන් නෙවෙයි ආවේ. ඉතින් මේ සමහර අයිටම් වලට අහුවෙලා ඉන්නේ මේ අපි. එකක් කියන්න ඕන. ඒ කියන්නේ ෆොටෝ එකේ තියෙන නේ සමහර ඔය AI tool වලින් ගොඩක් එඩිට් කරලා තියෙන්නේ ගොඩක් තියෙන ෆොටෝ. රිවිව්ස් බලලා ගන්න කියලා තමයි අකුරම කියන්නේ. රිවිව් බලන්න මේ නැතුව ගන්න යන්න එපා. කමෙන්ට් එකක් ගොඩක් යට කමෙන්ට් තියෙනවා. ඒවා පොඩ්ඩක් බලලා ගන්න. නැතුව ගන්න යන්න එපා. ෆොටෝ වල තියෙන ඒවා නෙවෙයි සමහර ඒවා ඉන්නේ. ඉන්න. ඊළඟට මෙන්න මේ හෙඩ්ෆෝන් එක. මේක බ්ලූටූත් ඔක්කොම තියෙන මේවා කරනවා. මේක $5ක් වගේ වුණා. ඒ කියන්නේ රුපියල් 1500ක් වගේ වෙන්නේ. මෙන්න මේක නම් හැබැයි ලාභයි කියලා කියන්න බෑ මේක. ඒ බ්ලූටූත් මේකේ ලයිට් එකක් තියෙනවා. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකකුත් තියෙනවා. හැබැයි හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක්. RGB මෙන්න මේක වයර්ලස් චාර්ජර් එකක්. iPhone වලට ටච් කරන්න පුළුවන්. වයර්ලස් charging තියෙනවා. මේක කියන්නේ ටේබල් ලැම්ප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මල්ටි පර්පස් එකක් මේක. වැඩ ගොඩක් කරගන්න පුළුවන්. Bluetooth තියෙනවා. Bluetooth එකේ සින්දු අහන්න පුළුවන්. ටේබල් ලැම්ප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක උනේ $6 ගාණ. ඒ කියන්නේ 1800 ගාණක්. මේක නම් හැබැයි ලාභයි මං හිතන විදියට. නේ. FM රේඩියෝත් තියෙන මං හිතන්නේ මේකේ. මේක නම් ලාභයි හැබැයි ඒ ගාණට. charge කරලා fast charging නම් නැහැ මං හිතන්නේ. wireless charging තියෙනවා. wireless charging තියෙනවා. මේ table lamp එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. සින්දු අහන්න පුළුවන්. හොඳේ. අන්න. ඔය ඉතින් වෙලාවත් අන්න වෙලාවක් බලාගත්ත හැකි. ඔක කාමරේ තියාගත්තා නම් හැබැයි. අපි ගෙන ආපු වටිනම බඩු ඒ කියන්නේ වැදගත්ම වෙන්නේ ඔන්න ඔය විතරයි. අනිත් ඒවා ඔක්කොම මං හිතන්නේ ඉතල වටිනකම නැහැ. බයි. iPhone එකක් වගේ wireless charging තියෙන support කරන්න පුළුවන්. ඒවට අපි recommend කරන්නේ මේ ඔවට ගහන්න එපා battery health එකට බලපාන හැබැයි මේ ඔය ගැන recommend කරන්න බැරි charger පාවිච්චි කරොත් සින්දු MP3 අහන්නත් පුළුවන්. සින්දු නම් දැම්මේ නැහැ මේකට copyright සමායිට වදින්න තියෙන හින්දා.
මේ ඔන්න ඔක තමයි අපි ගෙනාව බඩු ටික. කොහම ඔක්කොටම ගියා ඩොලර් 15ක් 20ක් අතර ගාණක්. ඒ ගාණටම වගේ කොහමත් අර ලාභේ වයින් අලාභේවට මේ වුණා ඉතින්. එහෙම පාඩුත් නැහැ ලාභුත් නැහැ. අන්න බං charge වෙන හැටි. වෙලාවයි ඒ ටිකයි. එහෙනම් කට්ටිය බලන්න. ඉතින් ආයි මොනවා හරි බඩු ටිකක් මේකට වැඩිය මම හිතනවා ඔයාලට AliExpress එක හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා. ඒකේ ගොඩක් බඩු හොඳයි කියලා හිතනවා ගානත් එක්ක. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. channel එක subscribe කරන්න. අපිට උදව්වක් කරන්න.